ඔබ යලිත් හෙළු ප්‍රවෘත්ති සමගින් යහපාලන ආණ්ඩුවද දූෂණ යාන්ත්‍රණයේම කොටසක් බවට පත්වතයි දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එම පෙරමුණේ නියෝජිතයින් මේ අදහස් පළ කළා. ඊටාම කනගාටුදායක දේ තමයි මේවා වෙනකොට වැඩියෙන්ම බැනුම් අහන්නේ අපි අපෙන් තමයි අහන්නේ වෙනස සැපද අරම මේවා කතන්දර. එතකොට අපෙන් තමයි අහන්නේ කෝ තමුසෙලා මොනවද කරේ? වෙන අය පැත්තකට දාමු මේ අයට අපි ගැනවත් ගන්නත් අපි හරියට පොඩ්ඩක් හැසිරෙන්න ඕනේ මුනුත් කරපු වැඩ නිසානේ අපි බලයට ආවේ. අපි මෙහෙම වැඩ කරනකොට මුනුත් අමාරු වෙනවා නේද කියලා එහෙමවත් සලකා බැලීමක් නැහැ. රාජපක්ෂලව ගෙදර යවන්න කටයුතු කරේ රාජපක්ෂලා කරපු එක සිරිසේනලට හරි වික්‍රමසිංහලට හරි කරන්න දෙන්න නෙමෙයි. මේ ආණ්ඩුව අර කුණු වෙච්ච පළතුරු ගෙඩියක් කාලා යැපෙන පණුව වගේ මේ කුණු ගොඩේම කොටස් බවට පත් වෙලා ඉවරයි. ජනවාරි 8 වෙනිදා සිදු වුණු දේශපාලන පරිවර්තනයේ පසුපස තිබුණු ඒ මහජන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා කිසිම කැපවීමක් නොදක්වන බව පැහැදිලිලා තිබෙනවා. වත්තල ශරීර සුවතා මන්තිරුව යලි ඉදිකිරීමට කොන්ත්‍රාත්කරුවන් යෙද වූ පෞද්ගලික දේපල හිමියා වහා අත්අඩංගුවට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිල ජයකොඩි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා කඩා ඉවත් කළ වත්තල ශරීර සුවතා මන්තිරුව නිරීක්ෂණයට අද පැමිණි අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වත්තල ශරීර සුවතා මන්තිරුවේ නැවත ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට පැමිණියේ අද පෙරවරුවේ. අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස එහි ඉදිකිරීම් කටයුතු කරන කොන්ත්‍රාත්කරු සමග සාකච්ඡා කළා. මේක වහම නවත්තන්න ඕනේ. මේ කවුරුත් අධික්ෂණය කරන්නේ නැහැ. මේ පුද්ගලික දේපල වෙනස සමාගමේ නිලධාරීන්ව අයිතිකරුවම අත්අඩංගුවට ගන්න. පොදු දේපලක ඉදිකිරීමක් කරන්න පෞද්ගලික තනත්තෙකුට පුළුවන්ද? වහම අත්අඩංගුවට ගන්න මේ පෞද්ගලික දේපල හිමියව. මේ රටේ පොලිස්පතිවරයා වත්තල පොලිසියේ නිලධාරීන් නිදි. දැන් හදන්න කලින් පොලිස් කොමිසමේ ලොක්කන්ට බේන්නේ නැද්ද? මේ පොදු දේපල කඩපු මිනිහව අත්අඩංගුවට ගන්න. මේ අරුම පුදුම ජෝන් අමරතුංග ඇමතිවරයා වත්තලයාගේ බූදලේද? එයාට වීරප්පන් වගේ හැසිරෙන අයිතිය දුන්නේ වික්‍රමසිංහද සිරිසේනද කියලා අපි අහනවා. පළමුව කරන්න ඕන මේක කඩා බිඳ දාපු තක්කඩියව ජෝන් අමරතුංගව අත්අඩංගුවට ගන්න ඕන. මන්ත්‍රීවරු ඊටත් වැඩිය හොඳට ඉදිරි කරගෙන යන්න කියලා තමයි මට උපදෙස් දීලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට අමතරව අඩි 25ක් තව පළල් වෙනවා. පුද්ගලික ඉදමේ මහත්මයා තමයි අපිට උපදෙස් දෙන්න ලබා දෙමින් යන්නේ. පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස වත්තල පොලිසියට පැමිණියේ වත්තල ශරීර සුවතා මන්තිරුව කඩා ඉවත් කිරීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය සොයා බැලීම සඳහායි. අපි පොලිසියට ආවේ මේ පැමිල්ල ගැන මොකද්ද ගත්ත ක්‍රියාමාර්ග කියලා බලන්න. පොලිසියේ මේ පැමිල්ලක් තියෙන බවත් හරියට දන්නේ නැහැ. හරියට නිකන් ගමේ ගුගුල්වර ගමක් වුණා වගේ. මට පේන්නේ මේ පොලිසිය ජෝන් බාස්ට ගිහිල්ලා. එතකොට මේ මඤ්ඤං ආණ්ඩුවේ අඤ්ඤකොරස් ඇමතිවරු කරන ක්‍රියාමාර්ග සියල්ල පොලිස් කොමසමයි පොලිසිය අනුමත කරමින් ඉන්න බව පේන්නේ. ගොවි ගැටලු වලට විසඳුම් නොදෙන්නේ නම් ගොවි පවුල් සමග කොළඹ වටලන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසනවා. මේ අතර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ පැවති ගොවි සමුළුව සඳහා වැය වූ වියදම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා අදහස් පළ කළා. පැහැදිලිව කියන්න ඕනේ කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් තමයි අපට මූලික වියදම ගිහිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වේල් 4 ඈත පළාතේ ඉඳලා එන ගොවියෙක් කන්න තියෙන බුරියානි පැකට් නෙමෙයි අපි දුන්නේ. රුපියල් 500ක් වැනි සුළු මුදලක් ගොවියෙකුට ආහාර සඳහා දීපු එක පවා මොවුන් කියලා තියෙනවා. පිඟානක් ගැන කියනවා. විමල් ඊරවස් දන්නේ පිඟානක් දැක්කොත් කන්න විතරයි. ඊටව දන්නේ පිඟාන් විත්ති සැරසිලි සඳහා තියෙනවා කියලා. අපි කනගාටු වෙන්නේ නැහැ. ඉතින් මහින්ද මහත්තයා කන කෙනාට පිඟාන කන එක වැඩක්ද නේද? මම කියනවා වීදුරු ගැල්වල ඉඳන් ගල් ගහන්න එපා. විමල් ඊරවස් මහත්තයා. එතුමා වාහන 7ක් මුළු කුලිය 1,57,54,399යි 138කි මෙවැනි වාහන විශාල ප්‍රමාණයක් එතුමා ඇමති කාලේ පාවිච්චි කරා. මේ අතර අද දඹුල්ලේදී ගොවි නායකින් සඳහා පැවති වැඩමුළුවකදී කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ ගොවි ගැටලු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. පාලකයා දන්නවා මස් කටු විසි කරලා යටත් කරගන්න පුළුවන් අය කවුද කියලා දන්නවා. කොළඹ ගෙනල්ලා කන්න දීලා යටත් කරගන්න පුළුවන් අය කවුද කියලා දන්නවා. වැඩේ ඉවර වෙලා එනකොට මගේ අතින් වැල්ලා අහනවා ජනාධිපතිතුමා ලාල් කවද්ද කොළඹට අර කට්ටිය එන්නේ පාරවල් ටික වහන්නේ කියලා. මම ඉතින් ඒකට උත්තර දෙන්න ගියේ නෑ. ගමෙන් කොළඹ වට කරන දිනයක් ගොවියගේ ප්‍රශ්න වෙනුවෙන් එනවා. එහෙනම් ගොවි පවුල් පිටින් කොළඹ වට කරන අරගලයක් අනිවාර්යෙන්ම එනවා. මං හම්බෙච්චලක මගෙන් ඇහුවා. පොඩ්ඩක් ඉන්න. අපි දැම්ම දිනේ කියන්නේ. අපි මොකද ජනමාධ්‍ය වලට දැම්ම දිනේ කියලා බුද්ධ්‍යංශ වලට තොරතුරු සපයන්නේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා සහ වරාය අධිකාරී සභාපතිවරයා අතුරුමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් සේවකයන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ අද පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන වෘත්තීය සමිති තුනක නියෝජිතයන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණා. එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ හේතුවෙන් කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට පැමිණි නැව් රැසක් වෙනත් පර්යන්ත වෙත අපසු හරවා යැවීමට සිදු වූ බවයි. එමගින් වරාය අධිකාරියට විශාල පාඩුවක් සිදු වූ බවත් ඒ සම්බන්ධ වගකීම අමාත්‍යවරයා සහ සභාපතිවරයා විසින් දැරිය යුතු බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නායකයන් සඳහන් කළා. බෝනස් මුදල කප්පාදු කළා රුපියල් 10000ක වගේ ප්‍රමාණයකින් අඩු කළා මේ අමාත්‍යවරයා කරන්නේ ඔහුගේ සුඛ විහරණය සඳහා මේ වරාය සම්පත් යොදා ගන්න එක. නිවසාලුත් වැඩියාව සඳහා ලක්ෂ 200ක මුදලක් වෙන් කරගෙන තියෙන ජයබහලු පර්යන්තයේ විවේකාගාරවලට ගෙනාවා 585000 දිනාකම තියෙන වායු සමීකරණ යන්ත්‍ර 8ක් ඒකෙන් 5ක් හයි කරගෙන තිනවා සභාපතිවරයාගේ නිවසට. ධම්මිකරන්තුන්ගේ සභාපතිවරයා කතා කරන්නේ සේවකයන්ට බල්ලන්ට වගේ. මානුෂ්‍යකම නැති මේ අමාත්‍යවරයා සහ මේ සභාපතිවරයා අයින් කරන්න. මේන් එහාට යන්න උනත් අපි සූදානම්. එහෙම කරලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හානි පමුණුවන්න ඉස්සෙල්ලා අපි ආරාධනා කරන අමාත්‍යවරයාට සහ සභාපතිවරයාට බෝනස් මුදල ජයබහලු පර්යන්තයේ දිර්දීමනාව පෞද්ගලිකකරණය නතර කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා මේසයට ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳගමුයි කියලා. මේවට විසඳුම් නොදුන්නොත් අපි ඉදිරියේදී මුළු වරායම අත්හිටවලා මේවට විසඳුම් ලබා දෙන තුරුම අපි මේ සටන ඉදිරියට ගෙනියනවා. වත්මන් යාපාලන රජු යටතේද පෞද්ගලික බස් කර්මාන්තයට තවමත් හිමිව ඇත්තේ කුඩම්මාගේ සැලකිලි බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්. අපිත් දායකත්වය ලබා දුන්නා යාපාලන ආණ්ඩුවට මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ඡන්දිල්ලන වෙලාවේ මට යොපු ලියුමක්. මේක අවසාන වශයෙන් තියෙනවා ඉදිරි ජනාධිපතිතුමා අපගේ විජයග්‍රහණය සඳහා ඔබගේ සහ ඔබ සමාජිකින්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස කාරණා කිව්වේ ඉල්ලමි. නමුත් අපි ජනාධිපතිතුමාට අපේ ජීවිතය පරදුවට තියලා ඒ අවස්ථාවේදී අපි උදව් කරා. නමුත් අද ජනාධිපතිතුමාගේ ක්‍රියාමාර්ගය පිළිබඳ අපිට යම් ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා. අපි ගිහිල්ලා තනතුරු ඉල්ලුවේ නැහැ. දැන් තනතුරු බදාගෙන ගොඩක් කට්ටිය ඉන්නවා. එයාට විරුද්ධව වැඩ කරු මිනිසුත් අතිවිශාල ප්‍රමාණයට තනතුරු අරගෙන ඉන්නවා. දැන් මේ පික්චර් එකේ ඔක්කොම රඟ දක්වනවා. අද ජනාධිපතිතුමා මොනවද කරන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදාගෙන මේ රටේ පුදුම විජ්ජුම්බරයක් කරන්නේ. මීයේ වෙනකොට තව ඇමතිකොල්ල 3 දෙනෙක් පටව ගිහුවා. කරුණාකරලා දැන්වත් මේ මිත්‍යාවෙන් මිදෙන්න කටයුතු කරන්න ජනාධිපතිතුමා රටේ භෞමික අඛණ්ඩතාවයේ කඩන ව්‍යවස්ථාවල් සම්පාදනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. යම් ආකාරයකින් ආණ්ඩුව එවැනි දේවල් වලට කරන්න යනවා නම් අපි බොහොම නිශ්ශබ්ද හිටියා පෞද්ගලික කාලේ පුරාම අපි අරගල කරනවා අනිවාර්යයෙන්. අපි ආණ්ඩුවට අනුතුරු අඟවනවා. මේ ක්‍රමවේදය කරලා අපිව තරහ කරගන්න සූදානම් වෙන්න එපා. පසුගිය රජයේ සමයේ පළාත් පාලන ආයතනවලට අදාළව සීමා නිර්ණයන් සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවයට අනුව බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේ යහපාලනය ඇති කරන්න ඒ මූලික වැඩපිළිවෙල දැම්මේ මමත් රාජ්‍යරත්න මැතිතුමත් ජනක තෙන්නකෝන් අපේ හිටපු මැතිතුමත් ඊට පස්සේ යානම් මගෙන් වෙලා ගියා. ඒක ගැන කතා කරන්නේ නැහැ මම. මට කතා නොවනත් නැහැ. රවි කරුණානායක මැතිතුමත් අන්තිමට මට උනේ නැටපු නැටමුකුත් නැහැ බෙරේ පළුවකුත් නැතුණා වගේ වැඩක්. පළාත් පාලන මැතිවරණ කල් දාලා තියෙනවා. රාජ්‍ය පැත්තෙන් කියන තව ටිකක් කල් යනවා මේක කියලා විපක්ෂය කරන චෝදනාවක් තමයි මේක ඉක්මනට තියන්නේ කියලා. වැඩපිළිවෙලක් තියෙන්න එපා සීමා නිර්ණයක් තියෙන්න එපා. මම හිටපු ආණ්ඩුව කාලේ සීමා නිර්ණයන් බැසිල් රාජපක්ෂ රෝල විදියටයි බැසිල් රාජපක්ෂ කියන්නේ කට්ට වෙට්ට පිත්තල මිනිස්සෙක්. මගේ ගෙදර තමයි දේශපාලනය කරේ බෙලියන්. මුල මතක නම් මට කෙලීද? ඒ ගෑන්ට මිනිහට දෙන්න මුල මතක නැහැ. පුදුමයි ඇයි මේ නිදහස් පක්ෂ මෛත්‍රිය ගැන අදහස් පළ කරන්නේ නැති? ඉතින් මම ඒ පක්ෂ දෙකේම නැත්තම් මම බම්බෝද මේක අදහස් පළ කරන්නේ. මම මේ එක්සත් ජාතික පක්ෂයේ හිටි මිනිහ මම තමයි ඒ වැරද්ද කරගත්තේ චන්ද්‍රිකා මැතිණියගේ ආර්දනාව පිට මම මේ ඇවිල්ලා. ඔබතුමා පසුතැවෙනවද? සාතිකයි. මොන වුණත් මට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක ගමනක් යන්න තිබුණා. ඒකට මම බොහොම කනගාටුයි. UFP එකෙන් ඒද ඔබතුමාට මේ ආරාධනාව එහෙම යනවද? ඉස්සර වශයෙන්ම යනවා. රාජපක්ෂ මාතෘත්වක දේශපාලනය කරපු මම මටමයි කෙලිය අන්තිමට. දේශපාලනය නොදන්න ගෝඨාභය රාජපක්ෂයි දේශපාලනය කපටිකම් කුපාටිකම් කරපු බැසිල් රාජපක්ෂ. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩු කරලා තියෙනවා, හමුදාව ඉවත් කරලා තියෙනවා. දැන් ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා කියලා දුන්නා එහෙම කළා නැහැ කියලා. එහෙම කරා නම් බරපතල වරදක්. ඩයස්පෝරාව ඇතුළු කොටි සංවිධානය ගිල ගන්න බලන් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. මගේ විශ්වාසය තියෙනවා එහෙම වෙන එකක් නැහැ කියලා. එහෙම කරා නම් ඒ වෙනුවෙන් මම බ්ලාස්ටි ඕනේකට පෙරමුණ ගන්න. එහෙම කරන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධයෙන් නිම කරා. කිසිම බලවේගයකට උරෝපාත් කරන්නේ නැතුව.
දැන් තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. මෙරට ගීත ක්ෂේත්‍රයට නිර්මාණ රසක් දායාද කළ මහගමසේකරයන් නමින් කොළඹ 7 ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි ජපට් පාර නම් කිරීම අද දහවල් සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රමුක්කන සිට කොළඹ බලා දහවනේ වෙමින් තිබූ දුම්රියක් අද උදෑසන පෑලියගොඩ වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක ගැටීමෙන් දුම්රිය පාපූරුවේ ගමන් කරමින් සිටි මගියෙකු මිය ගියා. ඇමලිපිටියේ පොලිස් නිලධාරීන් සමග ඇති වූ ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට පොලිස් කොමිසම චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබ්‍රෝ මහතාට අයත් ඇලපිටියේ කැටපොළ ප්‍රදේශයේ තේවත්තක සේවය කළ පුද්ගලයෙකු මාස 11ක කාලයක් තමන්ට වැටුප් නොගෙවූ බවට චෝදනා කරමින් ඇලපිටියේ කම්කරු කාර්යාලයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2015 වසරේ සිට පාසලක් අහිමිව සිටින තම දරුවාට පාසලක් ලබා දෙන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක නිරත වූ නොචියාගම ප්‍රදේශයේ මව සිය දරුවාගේ ගැටලු සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අලුත උපන් බිලිඳියක ඝාතනය කර රහසිගතව වල දැමූ බවට චෝදනා ඉල්ලූ කොච්චිකඩේ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් අද පෙරවරුවේ කොච්චිකඩේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ බිලිඳු සිරුර ගොඩගනු ලැබුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ. සෙල්ල කතරගම බුත්තල මාර්ගයේ මරුවංගුව ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ දිත්ව ඝාතනය සම්බන්ධයෙන් 32 වරදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත පොලිසියට බහර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කතරගම පොලිසිය වෙත බහර දී තිබෙනවා. රටවටා හිරු.